ඔයා හිතන්නේ ජීවිතයට කැඩුණු පළුදුන දේවල් ඔයාගේ ජීවිතයට බාධාවක් කියලාද? එහෙනම් ඔයා මේ කතාව අහලා බලන්න. මොකද සමහරක් කරන්නේ මේ පළුදුණු තැනින් තමයි ඔයාගේ ජීවිතේ සුන්දරම හුස්ම ටික වැටෙන්න ගන්න. ඇල්ල පාරේ හුදකලා වෙච්ච තැනක සුරාජ් කියලා තරුණෙක් තේ කඩයක් කරා. ඒකට තාත්තගෙන් හම්බෙච්ච කඩයක්. ප්‍රශ්නයක් තියෙනවා සුරාජ්. එයා කඩේට බිස්නස් අඩු. කවුරුත් ඉතින් එයා කඩේ නවත්තන්නේ නැහැ. වාහන එතන ඉඳලා දිගටම යනවා. ඉතින් සුරාජ්ට තියෙන ගැටලුව මේකද? හැබැයි සුරාජ්ක දවසක්වත් එයා අධෛර්ය වෙන්නේ. සුරාජ් හැමදාම බලාපොරොත්තු සහගතව තමයි මේ කඩේට එන්නේ. මේ කඩේ තමයි යා නිදියන්නේ, තින්නෙත්. ඉතින් කොහොම පුංචි ඉඩකඩක එයාගේ ජීවිතේ ගෙවෙන්නේ. හැමදාම ඒ බලාපොරොත්තුව එයාගේ හරි ලොකුයි. හැබැයි ඔහොම ගෙවෙන සුරාජ්ගේ ජීවිතේ එක දවසක් මේ එක වාහනයක් එනවා. ඇවිල්ලා සුරාජ් හිතන්නේ නැති මොහොතක මේ වාහනේ නවත්තනවා. මට සුරාජ්ගෙන් අහනවා මේ මල්ලි මෙතන ඉඳලා ඇල්ලට කොච්චර දුරද? ඔක්කොම මහත්තයා මේ කිලෝමීටර් 7ක් වගේ තියෙන්නේ. ඇත්තද? මේ ඒකක් බොන්න පුළුවන්ද? ගුරු දාලා සුරාජ් කියනවා මේ පුළුවන් මහත්තයා එන්න වාඩි වෙන්න. සුරාජ් හරිම උද්‍යෝගයෙන් මේ වැඩේට යනවා. ඊට පස්සේ ඉතින් අර කාලෙකින් පත් වෙච්ච නැති ලිප අටක් ගාලා පත්තු කරලා එතන ඉඟුරු දාලා තේ එකක් හදලා නිම දෙනවා. ඒ ප්‍රශ්නේ තමයි සුරාජ්ගේ දෛවයේ වෙනස් කරපු මුල්ම පියවර. එතනින් පස්සේ දවස ගානේ Taman දවසකට වාහන 10ක් 15ක් 20ක් විතර මේ කඩේට ඇදීගෙන එනවා. සුරාජ්ට අලුත් වෙනසක්. සුරාජ්ට හැමතිස්සෙම හිතේ ප්‍රශ්නයක් එනවා. එයි මේ එකපාරටම කඩේට සෙනග වැඩි වුණා. මේ කඩේට එන සෙනග අහන එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඉඳලා ඇල්ලට කොච්චර දුරද? මේ ප්‍රශ්නේ හැම වාහනයකින්ම අහනවා. සුරාජ් මේ හේතුව හින්දම මෙතනින් ටිකක් ඉස්සරහට වෙන්න තියෙන මේ කිලෝමීටර කණුවක් තියෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා මේ දුර. ඒ සුරාජ් යනවා මෙතන බලන්න. ඔය විශ්වාස කරන්න බීමත් රියදුරෙක් අතින් වැරදීමකින් වාහනේ හැප්පීමකින් මෙතන තියෙන කිලෝමීටර කණුවේ ඒ කිලෝමීටර සඳහන් වෙන කොටසක් කැඩලා ගිහලා ඔබාදාම එතන ලස්සන සැලසුමක් යන ලෝකේ දකින්න ඒ වැරදීම තමයි මේ අහිංසක තරුණයාගේ ජීවත් වෙන්න පාර හැදී. මනුෂ්‍යත්වය කියන්නේ paludu නොවුණු පරිපූර්ණ දෙයකට නෙවෙයි. ජීවිතේ හැම වැරදීමක් පිටුපස තව කෙනෙක් ජීවත් කරන නිහඬ ආශිර්වාදයක් තියෙනවා. අපි හිතනවා අපේ ජීවිතේ කැඩිලා paludu වෙලා කියලා. ඒත් මතක තියාගන්න. සමහර වෙලාවට පාරක් පෙන්වන පෝරුවක් පවා අර්ථවත් වෙන්නේ ඒකේ paludu වුණාම. ඒ paluduන තැනින් තමයි මිනිස්සු නතර වෙන්න පටන් ගන්නේ. ඔබත් ඔබේ ජීවිතේ paluduන තැන ගැන දුක් වෙනවා නම් එක දෙයක් හිතන්න. ඒ paludu නිසාම වෙන්නේ නැති අද ඔබව හොයාගෙන කවුරු හරි එන්නේ.